අද අපි කතා කරන්න යන්නේ අලුත් සංකල්පයක් ගැන නෙමෙයි. පාරම්පරිකව ලාංකිකයන් විදියට අපිට උජ්ජල ස්වභාවයෙන් තේරුම් ගැනීම සඳහාම ආරක්ෂිතව ආපු එළ දැනුම් පද්ධතියක් සම්බන්ධයෙන්. ඒ දැනුම් පද්ධතියට මූලික වෙන්නේ අපි උපන් වේලාව මූලික කරගෙන සකසන කේන්ද්‍රයේ සඳහන් නැකත් 27ක් වෙනවා. ඒ 27න් ඔබට උරුම වෙච්ච එක නැකතක් ඇති. ඒ වගේමයි ඝන 3ක් තියෙනවා. ඒ ඝන තුنين ඔබට උරුම වෙච්ච එක ඝණයක් ඇති. ඒ ඝණය මූලික කරගෙන අපේ කතාවට මේ විදියට මුල පුරමු. මෙහි අරමුණ කාවවත් වෙන් කරන්නවත් පහත් කරන්නවත් නෙමෙයි. Tamanව හඳුනාගෙන සිතිවිලි රටාවන් නිවැරදි මගකට ගන්න හෙළුව අපිට දුන්න මාර්ගෝපදේශයයි. ඒක භාවිතා කරලා අපට ඇති වෙන සමාජීය ප්‍රශ්න ගැටලු විසඳා ගන්න පුළුවන්. ගනුදෙනු කරන්න පුළුවන් ආකාරය දැනගන්න පුළුවන්. ලෝකයේ දකින ආකාරය පුළුල් කරගන්නත් පුළුවන්. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඒක නිසා ඔයා ආවට සමාජයේ පුජ්‍යල ස්වභාවය ගැන ඔවුන්ටම උරුම ගති ලක්ෂණ ගැන දැනගන්න එක වටිනවා නේද? Tamanගේ ගණය ගැන විතරක් හොයලා බලලා දැනගත්තට මදි. අපි ආශ්‍රය කරන අයගේ ගතිගුණ ගැනද හොඳ අවබෝධයක් ලබා ගන්න මෙයින් පුළුවන්. අපි මුලින්ම දේවගණය ගැන දැනගෙන ඉමු. අන් අයගේ යහපත සුභසිද්ධියම පතන මොවුන් බලයට කෑදර නැහැ. හොයන්නේ ධර්මය, සත්‍ය සහ කරුණාවයි. සැහැල්ලුව සුන්දරවයි. යහපත්කම පිරුණු නිහඬයයි. මොවුන් යහපත්කමේ ප්‍රතිමූර්තියක්ද වෙනවා. සැනසීමක්, ආරක්ෂාවක් ගෙනෙන දැනෙන පිරිසයි මේ. ඔබගේද මේ ලක්ෂණ තියෙනවද බලන්න. කෝපය අඩුයි, බොරුවට අකමැති, අන්‍යයන්ට චෝදනා ගෙනීමෙන් ඈත් වේ, කරුණාවෙන් තීරණ ගනී, ආගම ධර්මයේ දර්ශනයට ආත්මීය පැත්තට සිත් බඳී, අන්‍යයන්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන නොගන්නා ඔබ අන්‍යයන්ගේ හැඟීම් ගැඹුරින් අවබෝධ කරගනි. ගැටලු හඳුනා ගැනීමේ හැකියාව උපතින්ම ලබන ඔබ අන්‍යයන්ට ආරක්ෂාවක් නිර්මාණය කරයි. සබාදහම සමග සම්බන්ධතාවය වැඩි. ඔබට ඇති අභියෝග ලෙස ගැටීමට අකමැති වීම, මගහරි සියල්ල හොඳින් ලෙස හැඟවීම, අයිතීන් අසාධාරණයන් වෙනුවෙන් හඬ නැගීමට නොහැකි වීම, Tamanගේ අවශ්‍යතාවලට වැඩිය අන් අයගේ අවශ්‍යතාව ඉහළින් සැලකීම, මානසික ආතතියට ලක් වේ, මිනිසුන්ගේ රැවටීම් වලට ලක් වේ, අමනුෂ්‍ය බලවේග නොපෙනේ, ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත්, කරදර අඩුයි, පිරිසිදු හා උසස් ගතිගුණ නිසා ඔවුන්ගේ ඕරාව ශක්තිමත්ය. දේව ගණයට අයත් නැකත් 9ක් වෙනවා. ඒ 9 තුන බැගි මේ විදියට මම වෙන් කරන්න. ඕනම වැඩකදී මූලාරම්භය ගන්න පිරිස අස්විද, පුනාවස, හත යන නැකත් වලින් කියවෙනවා. ආදරණීය පිරිස මුවසිරිස, පුෂ, අනුර තුලින් කියවෙනවා. ආධ්‍යාත්මික පිරිස සා, සුවන, රේවති යන නැකත් වලින් කියවෙනවා. පුරාණ හෙළ දැනුම පද්ධතියට අනුව දේවගණයට අයත් මිනිසා ආලෝකයේ දෙස යන සිතක් ඇතිව ජීවිතය ගත කරයි. මනුෂ්‍ය ගණය සහ රාක්ෂ ගණය පිළිබඳ ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වන්න. අප සමග එකතු වන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේමයි සබ්ස්ක්‍රයිබ් කරන්න.